වීම පිළිබඳව. බොහොමත්ම ස්තුතියි. මියුරු රසයි නැවුම් හඬයි සවන් දුරට විදුර වේලාව රාත්‍රී 10:05 විනාඩි 30යි. විදුර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ. රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික ශක්තිමත් වැඩපිළිවෙලක් නව රජයෙන්. තමාට සාධාරණ ඊටු බව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පවසයි. නඩු නැතිව රඳවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස්. ධනාත්මකයි නමුත් පෙරහැරුම් අභියෝග උත්තරේ තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍යවරයා පවසයි. යුද අපරාධ පිළිබඳ වගවීම් සොයා බැලීමේ යාන්ත්‍රණයක් සැකසීමට ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය ලබන සතියේ ශ්‍රී ලංකාවේ. මෙන්න ප්‍රවෘත්ති විස්තරය. රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික ශක්තිමත් වැඩපිළිවෙලක් නව රජයෙන්. රටේ ආරක්ෂාව පිළිබඳව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ශක්තිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. සිරිසේන ජනාධිපතිවරයා මෙම අදහස් දක්වා සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩබාර ගනිමින් ඊයේ තම රාජකාරී ආරම්භ කරමිනි. දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අමතරව තවත් අධ්‍යයන සිදුකොට නව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කරන ලෙස තමා මේ වන විටත් ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී ඇති බවද සිරිසේන මහතා සඳහන් කොට තිබේ. රටේ සහ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී පදනම වඩාත් ශක්තිමත් කොට ජාතික ආරක්ෂාව තහවුරු කරන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සිය ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩබාර ගනිමින් පවසා ඇත්තේ. තමාට සාධාරණ ඊටු බව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පවසයි. පසුගිය අවුරුදු දෙකක කාලේ තමාත් පවුලේ උදවියත් බොහෝ කරදරවලට මුහුණ පෑ බවත් අවසානයේ තමනට සාධාරණ ඊටු බවත් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පවසයි. සේවයෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් පැවති උත්සවයකදී ඇය මෙම අදහස් අද උදෑසන පළ කළ බවයි කොළඹ ජනමාධ්‍ය වාර්තා කරනුයේ. පසුගිය රජය මීට වසර දෙකකට පෙර දෝෂාභියෝගයක් මගින් අගවිනිසුරුවරිය ඉවත් කළ අතර ඒ වෙනුවට මොහන් පීරිස් මහතා අග්‍රවිංශකාර ධූරයට පත් කළේය. මොහන් පීරිස් මහතාගේ පත්වීම සිදු කිරීම නීත්‍යානුකූලව සිදුව නොමැති බවත් ඒ අනුව ශිරාණි බණ්ඩාරනායක නැවත අගවිනිසුරුවරිය ලෙස පත් කළ බවටත් දක්වන ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොහන් පීරිස් මහතාට යවා ඇති අතර ඒ අනුව ඊයේ අගවිනිසුරු ධූරයේ බණ්ඩාරනායක මැතිණිය වැඩබාර ගැනීමෙන් අනතුරුව අද විශ්‍රාම යන බව ප්‍රකාශ කොට තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචිතකරණ, මහාධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් රැසක්ද නීතිඥවරුන් රැසක්ද සහභාගී වූ විශ්‍රාම යාමේ උත්සවයේදී අදහස් දැක්වූ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මැතිණිය තමා වසර දෙකක් මෙම අරගලය ගෙන යනු ලැබුවේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් බවද පවසා ඇතැයි ලංකාදීපය වාර්තා කළේය. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හදිසියෙම ඉල්ලාස්වීමට හේතු BBC මාධ්‍ය ජාලයට විස්තර කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ පවසා සිටියේ ඇයගේ පක්ෂපාතීත්වයේ පිළිබඳ ප්‍රශ්න මතුවේ හැකි බැවින් ඇය ඉවත්ව යනවා විය හැකි බවයි. ඇයගේ පක්ෂපාතීත්වය බැලුවොත් මුලින්ම අපිට සඳහන් කරන්නට වෙන්නේ 18 වෙනි සංශෝධනයේ කියන අවස්ථාවේ ඇය ඉතාමත්ම ඕනෑකමින් ඒකට සම්පූර්ණ සහාය දැක්වුවා. යම් කෙනෙක් අද කියන්නට පුළුවන් ඇය මේ 18 වෙනි සංශෝධනයේට ජනමත විචාරණයකින් තොරව එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉඩ දීපු නිසා තමයි මුළු රටම ඉතාමත්ම අස්ථාවර භාවයකට එක්කම රටේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණේ කියලා. ඉතින් විශේෂයෙන්ම හුඟක් ඇය විසින් ලබා දුන්නු තීන්දුව එවකට හිටපු රජයට ඉතාමත්ම පක්ෂපාතීව හැටියට තමයි හුඟක් අය හැඳින්වුවේ. නමුත් අය අවසාන අවස්ථාවේදී දිවිනගුම පනත වගේ දේවල් වලදී අය දත්තු ස්ථාවරය නිසා තමයි අය එකපාරටම ආණ්ඩුවට විරුද්ධව තීන්දුව දෙන බව ඇඟී ගියේ. ඉතින් එතෙක් වෙනකන් ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවට බොහොම සමීප පුද්ගලයෙක් හැටියට තමයි හුඟක් අය හැඳින්වුවේ. ඉතින් මේ මෙතන අවස්ථාවේදී ඇත්තටම විපක්ෂය යම්කිසි විදියකට සතුටු වුණා ඇය දෝෂාභියෝගයට ලක් වෙන අවස්ථාවේදී. මොකද විපක්ෂයට විරුද්ධව
බොහොම අවස්ථාවල විපක්ෂයට ඉතාමත්ම අවාසි විදියට තීන්දුව ලබා දුන්නු කෙනෙක් හැටියට ශිරාණි බණ්ඩාරනායක හඳුන්වන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඇය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවීක්ෂකාරවරිය හැටියට ඇය ධූරේ වැඩ කරන්නට යොමු වුණොත් මේදී ප්‍රශ්නයක් මතුවෙනවා. මේ අද ලංකාවේ ඉන්න නීතිඥයන්ගෙන් අති බහුතරය ඇය වෙනුවෙන් පෙනී හිටලා ඇය නැවත ඇයගේ ධූරේ ස්ථාපිත කිරීම සඳහා ලොකු මෙහෙවරක් කරපු පිරිසක්. ඉතින් එවැනි නීතිඥයෙක් ඇය ඉදිරියට ඇවිල්ලා නඩුවක් කතා කරන අවස්ථාවේදී ඇයගෙන් සාධාරණය බලාපොරොත්තු වෙන්න පුළුවන්ද නැද්ද කියන ප්‍රශ්නේ මතුවෙනවා. මේ කාරණාව ඉස්මතු වීම තුළින්ම තමයි අපිට දැනගන්න තියෙන්නේ ඇය විශ්වාස කරනවා කියලා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇගේ තනතුරෙන් විශ්‍රාම ගැනීමට තීන්දුව කළයි කියලා. ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ජ්‍යෙෂ්ඨතම විනිසුරු කනක සභාපති සිරිපවන් මහතා පත්වීමට නියමිත වේ. මේ අතර මොහන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කොට ශිරාණි බණ්ඩාරනායක මැතිණිය අගවිනිසුරු ධූරයට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව දක්වමින් මීට පක්ෂ නායක සාකච්ඡාවක් ඉල්ලා දිනේෂ් ගුණවර්ධන මහතා අද සවස පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කොට ඇති අතර හෙට දිනේදී අගමැතිවරයා මෙම තීන්දුව පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන බවට පාර්ලිමේන්තුවට ප්‍රතිඥා දී තිබේ. නඩු පැවරීමක් නැතිව රඳවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස්. නඩු පැවරීමක් නොකොට බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින දමිළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකගත්ය පළ කළ බව මන්නාරම රදගුරු ජයරාජ් ජෝෂප් රදගුරු රායප්පු ජෝසප් හිමිපානෝ පවසති. පසුගිය 25 වෙනිදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ජනපතිවරයා එම පොරොන්දුව ලබා දුන් බවයි රදගුරු හිමිපාණන් පවසා සිටියේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන්ට අවස්ථා දෙකකදී පොදු සමාවක් ලබා දුන් ආකාරයට දමිළ දේශපාලන සිරකරුවන්ටද පොදු සමාවක් තමන් ජනාධිපතිගෙන් ඉල්ලා සිටි බවද මන්නාරම රදගුරු හිමිපාණන් සඳහන් කරයි. දිවයින පුරා විවිධ ස්ථානවල රඳවා සිටින 500ක් දමිළ දේශපාලන සිරකරුවන් මාස 3ක් වැනි කෙටි කලකින් නිදහස් කිරීම අසීරු බවත් වසරක් ඇතුළත ඔවුන් නිදහස් කිරීමට ජනපති තමන් හා එකඟ වූ බවත් රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණන් පවසා සිටියේ. ධනාත්මකයි නමුත් බැරෑරුම් අභියෝග තවමත් උතුරේ තිබෙනවා. ධනාත්මක පියවරගෙන තිබෙන නමුත් බැරෑරුම් අභියෝග තවමත් උතුරේ තිබෙන බව තෙදෙන නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍යවරයා පවසයි. අද උදෑසන උතුරේ සංචාරයක නිරත වෙමින් උතුරු පළාත් මහාමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ අදහස් හියුගෝ ස්වෑරි අමාත්‍යවරයා පැවසූ බවයි ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරනුයේ. නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් සමගද රාජ්‍ය නොවන සංවිධාන සමගද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයන් සමගද තමන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍යවරයා වැඩිදුරටත් එම වෙබ් අඩවියට පවසා තිබේ. යාපනයේ ජනතාවට ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපනය ලබා දීමට බ්‍රිටිෂ් කවුන්සිලේ බොහෝ කාර්යභාරයක් අලුතින් සිදු කරගෙන යන බවද අමාත්‍යවරයා එහිදී වෙබ් අඩවියට වැඩිදුරටත් පවසා ඇත. මේ අතර ඇමරිකානු එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියාතික කලාපයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ලබන සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ලබන මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඉදිරිපත් කරන වාර්තාව කේන්ද්‍රීය කොටගෙන සාකච්ඡා පැවැත්වීමට නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය පැමිණෙන බවයි එක්සත් ජනපද මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. යුදාපරාධ චෝදනා පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ උපදෙස් මත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන යාන්ත්‍රණයක් සැකසීම සඳහා මංගල සමරවීල ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සමග බිස්වැල් සාකච්ඡා කිරීමට සූදානම් බවත් එළඹෙන මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරි අතර හමුව සඳහා වන න්‍යාය පත්‍රයක් සකසා ගැනීමද මෙම සංචාරයේ අරමුණක් බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තා ඇසුරින් විදේශ ජනමාධ්‍ය වාර්තා කරයි. අද විනිමය අනුපාතය එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 102.53යි එක් ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 128.67යි එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකානු 79යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. රටේ ආරක්ෂාව පිළිබඳ ජාතික සහ අන්තර්ජාතික ශක්තිමත් වැඩපිළිවෙලක් නවරජයෙන් තමාට සාධාරණ ඊටු බව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය පවසයි. නඩු නැතුව රඳවාගෙන සිටින දමිළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නිදහස්. ධනාත්මකයි නමුත් බැරෑරුම් අභියෝග උත්තරේ තිබෙනවා. බ්‍රිතාන්‍ය විදේශ කාර්යාල අමාත්‍යවරයා පවසයි. යුදාපරාධ පිළිබඳ වගවීම් සොයා බැලීමේ යාන්ත්‍රණයක් සැකසීමට ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය ලබන සතියේ ශ්‍රී ලංකාවේ. විදුර සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති මින් සමාප්තයි.
You are listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese every Thursday from 10 p.m. to 11 p.m. මීළඟට අප වෙත ලැබී ඇති ප්‍රජා නිවේදන කීපයක්. සිංහල සංස්කෘතික හමුව සිඩි නගරයේ අනිකුත් සංවිධානවල සහභාගීත්වයෙන් සූදානම් කරන 67 වන ශ්‍රී ලංකා නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වුණු දිනේ 2015 පෙබරවාරි 7 වෙනි සෙනසුරාදා සවස 4 සිට රාත්‍රී 10 දක්වා ස්ථානය රෝස්ලි ප්‍රජාශාලාව අංක 645 පෙනට් හිල්ස් පාර කාලින්ෆර්ඩ්. මේ දින ශ්‍රී ලාංකික සංස්කෘතික ප්‍රදර්ශනය ආහාර පාන කුටි වීඩියෝ දර්ශන සහ මනරම් සංස්කෘතික ප්‍රසංගයකින්ද සමන්විතයි. වැඩි විස්තර සඳහා සිංහල සංස්කෘතික හමුවේ මාධ්‍යංශයේ අමතන්න දුරකථන අංකය 0288 17 02 8 සුපර් ගෝල්ඩන් චයිම්ස් එදා සිටි කණ්ඩායම නැවත එක්වී පවත්වන reunion concert ඇනස්ලි මාලේවන ඩික්සන් ගුණරත්න රුක්ෂාන් පෙරේරා චන්ද්‍රලාල් ෆොන්සේකා පෝල් පෙරේරා සමග නිමල් පුංචි හේවා ගායනයෙන් සහ වාදනයෙන් සම්බන්ධ වෙයි. පැවැත්වන දිනේ 2015 පෙබරවාරි 14 වෙනි සෙනසුරාදා සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙන ස්ථානයේ චෙර්බ්‍රුක් ප්‍රජාශාලාව ෂෙපර්ඩ් ඩ්‍රයිව් චෙර්බ්‍රුක්. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න නිමල් පුංචි හේවා දුරකථන අංකය 0415 337 402 දේවිකා 4-1-5-3-4-9-9-5 Blue Elephant Peanut Hills දුරකථන අංක 02-80-01-15-08 ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක දෙපළක් වන ආචාර්ය වික්ටර් රත්නායක සහ විශාරද නෙළු අධිකාරී සහභාගී වන මියුර් කල්පනා සංගීත ප්‍රසංගය පැවතුණු දිනේ 2015 පෙබරවාරි 15 වෙනි ඉරිදා සවස 6ට බ්ලැක් ටවුන් බෝමන් ශාලාවේදී සංගීත ඉන්ද්‍රජිත් මිරිහාන ඇතුළු දක්ෂ වාදක මණ්ඩලයක් මගින්. වැඩි විස්තර සඳහා අමතන්න කිත්සිරි දුරකථන අංක 0417 216 003. මරියසිල් ගුණතිලක හෙක්ටර් ඩයස් ඇතුළු ඩී මේජර් වාදක කණ්ඩායම සහභාගී වන වැලන්ටයින් ඩිනර් ඩාන්ස් පැවැත්වෙන දිනේ 2015 පෙබරවාරි 20 වන සිකුරාදා සවස 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන ස්ථානයේ බෝමන් ශාලාව බ්ලැක් ටවුන්. රාත්‍රී භෝජනය ඩිස් කේටරිං වෙතින්. වැඩි විස්තර සහ ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න දීපාල් 0425 වජිත් 0414 634 264 තිස 0403 004 516 ලංකාරාම විහාරස්ථානයේ ආධාර පිණිස පවත්වන ආහාර සල්පිල පැවැත්වන දිනේ 2015 පෙබරවාරි 28 වෙනි සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වන ස්ථානය රෝස්ලි ප්‍රජාශාලාව අංක 645 පෙනට් හිල්ස් පාර කාලින්ෆර්ඩ්. මේ දින බුරියානි ආප ඉන්දියාප කොත්තුරොටි ආදී ශ්‍රී ලාංකික ආහාර පාලවලින් සපිරි මෙම ආහාර සල්පිලට සහභාගී වී ලංකාරාම විහාරස්ථානයේ ඉදිරි වැඩ කටයුතු වලට දායක වන මෙන් දායක සභාව දන්වා සිටී. සිඩි නගරයේ ප්‍රජා කටයුතු වලට සමන් දෙන්න www.viduramedia.net වෙබ් අඩවිය ඔස්සේ. මීළඟට අපි යමු වන්නේ 70 දශකයේ මැද භාගයේදී බිසෝ මැණිකේ ගුවන්විදුලියේ සජීවීව ප්‍රවෘත්ති ගෙන නිවේදිකාවක් සුවිශේෂී වුණේ ඇය සම්පූර්ණ මැස් නොපෙනෙන බ්‍රේල් ක්‍රමයේ ආධාරයෙන් මේ ප්‍රවෘත්ති ගෙනාවේ. සිනුවරට පසුගියදා ඇය පැමිණුණා. උපුල් ඇය සමග සම්බන්ධ වන අතරතුර අපි ගීතයකට සම්බන්ධ වුණු මෙම ගීතේ සිනුවර ගායිකාවක් ගායනා කරන්නේ ප්‍රසාදිකා වික්‍රමාරච්චි. මෙම ගීතයේ පද රචනය බිසෝ මැණිකේ විසින් සිදු කරන ලද්දා.